සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල Money Talks YouTube නාලිකාව වෙත. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එක මගින් කතා කරන්න යන්නේ කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකකට වඩා වැඩි පොලියක් ලබා ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් පහක් ගැන කතා කරන්නයි. එහෙනම් අපි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් පහ මොකක්ද කියලා බලමු මේ වීඩියෝ එකට ගිහිල්ලා. මම මේ ඉන්නේ කොමර්ෂල් බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකකට වඩා වැඩි පොලියක් ගන්න පුළුවන් ෆික්ස් ඩිපොසිට් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් පහක් මෙයාලා හඳුන්වලා දීලා තිනවා. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් පහ යන්නේ දවස් විදියට තමයි යන්නේ. එතකොට දවස් 100, 200, 300, 400, 500 වැනි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් පහක් තමයි මෙයාලා හඳුන්වලා දීලා තින්නේ. එතකොට මේ එක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකකට වඩා වැඩි පොලියක් ලබා ගන්න පුළුවන් මේ එක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ඇක්ටිව් කරලා. එහෙනම් අපි බලමු මේ එක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට කොච්චර පොලි රේට් එකක් මේ අවුරුද්දේ අපිට ලබා දෙනවද කියලා. ඔයාට පුළුවන් ඔෆිෂියල් වෙබ්සයිට් එකට ආවට පස්සේ තවදුරටත් බලා ගන්න මෙයාලගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වල එක් රේට් එක බලා ගන්න පුළුවන්. දවස් 100 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක අපි ඇක්ටිව් කරනවා නම් ඇනුවල් රේට් එක විදිහට 108ක්ද, දවස් 200 ප්ලෑන් එක ඇක්ටිව් කරනවා නම් 108ක්ද, දවස් 300 ප්ලෑන් එක ඇක්ටිව් කරනවා නම් 108.5ක්ද, දවස් 400 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ඇක්ටිව් කරනවා නම් 109ක ඇනුවල් රේට් එකක්ද, දවස් 500 ප්ලෑන් එක ඇක්ටිව් කරනවා නම් 109.5ක රේට් එකක්ද මෙයාලා ලබා දෙනවා. එතකොට මේ එක් ප්ලෑන් එක ඇක්ටිව් කරන්න අපිට මිනිමම් ඩිපොසිට් එක විදියට රුපියල් ලක්ෂ 5ක මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු එහෙනම් ඔයා මිනිමම් ඩිපොසිට් එක විදියට ලක්ෂ 5ක් ඩිපොසිට් කරොත් එක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක අනුව කොච්චර මුදලක් ලබා දෙනවද කියලා මම ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. ඔයා මිනිමම් ඩිපොසිට් එක විදියට ලක්ෂ 5ක් දැම්මොතින් දවස් 100 ප්ලෑන් එකට 108 ගානේ තමයි අපිට දෙන්නේ. දවස් 100ක් ඉඳලා 100ෙන් වැඩි කරනවා. ඊට පස්සේ 365න් බෙදුවට පස්සේ ඔයාට ඇනුවල් රේට් එක අනුව පොලි මුදල මෙතන බලා ගන්න පුළුවන්. එතකොට ලක්ෂ 5ක් ඩිපොසිට් කරොත් 100 ප්ලෑන් එකට 10958.90ක් හම්බෙනවා. දවස් 200 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් 108 ගානේ දවස් 200ක් ඉඳලා 200ෙන් වැඩි කරලා බෙදනවා මම 365න්. එතකොට දවස් 200 ප්ලෑන් එකට අපිට පොලිය හම්බෙනවා 21917.80ක් හම්බෙනවා. දවස් 300 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් ඔයා 108.5 ගානේ 300 වැඩි කරනවා බෙදනවා 365න්. එතකොට ඔයාට දවස් 300 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් පොලි මුදල විතරක් 34931.750ක් හම්බෙනවා. දවස් 400 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් 109 ගානේ 400ෙන් වැඩි කරලා බෙදනවා මම 365න්. එතකොට ඔයාට දවස් 400ට හම්බෙනවා පොලි මුදල විතරක් 49315.76.8ක් වගේ හම්බෙනවා. දවස් 500 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් 9.5 ගානේ දවස් 500ෙන් වැඩි කරලා බෙදනවා 365න්. එතකොට ඔයාට දවස් 500 ප්ලෑන් එක ඇක්ටිව් කරොත් ඔයාට පොලි මුදල විතරක් හම්බෙනවා 65,068.749ක් හම්බෙනවා. ඉතින් ඔයාට පුළුවන් කොමර්ෂල් බැංකුවට ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර දැනගන්න පුළුවන්. මං හිතනවා සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකකට වඩා මේ දවස් ගානේ ප්ලෑන්
5 ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මං අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිත් අයට දැනගන්න share කරන්න. මොන හරි ගැටලු තියෙනවා නම් comment කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.